සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මුලින්ම මගේ channel එක subscribe කරලා අලුතෙන් එකතු වෙලා ඉන්න හැම දෙනාටම ගොඩාක්ම ස්තුතියි. මුල ඉඳලම මගෙත් එක්ක එකතු වෙලා මගේ වීඩියෝස් බලන, කමෙන්ට් කරන, like කරන, share කරන යාළුවන්ට ගොඩාක් ආදරෙයි. එහෙනම් ඉතින් මගේ යාළුවන්ට හිතා ගන්න පුළුවන් නේද මොන වගේ වැඩක්ද මේ වෙලා තියෙන්නේ කියලා. ඔන්න ඉතින් ආයෙත් පැල සෙට් එකක් එකතු වුණා මගේ ගෙවත්තට. බලන්න යාළුවනේ මාරම ලස්සන කපුරු පැල සෙට් එකක්. තාම කවරෙන් එළියට අරගෙනවත් නැහැ. ඔන්න ඔය විදිහට කපුරු පැල සෙට් එකක් ගත්තා. ඊට පස්සේ මෙන්න බලන්න මේක වෙනමම පිස්සුවක්. මේගොල්ලෝ කැක්ටස් මෙන්න බලන්න. ඔන්න මෙයාලා කැක්ටස්. මේකේ තියෙන වෙනමම පිස්සුවක්. හැදුනොත් හොඳ කරන්න පුළුවන් පිස්සුවක් නෙවෙයි කැක්ටස් පිස්සුවත්. මටත් දැන් බෝ වෙලා තියෙන්නේ. මගේ ළඟ ඉතින් කැක්ටස් යාළුවෝ කීප දෙනෙක් හිටියානේ. ඒ වුණාට දැන් විශේෂයෙන්ම කැක්ටස් හදන්න ආසාවක් ඇති වෙලා තියෙනවා. මේගොල්ලන්ට මගේ පුතා ගොඩාක්ම ආසයි. එයා ඉතින් චූටි දෙමව්පියෝ කරන දේවල් ඔස්සේ දරුවොත් යනවා කියලා කතාවක් තියෙනවනේ. ඉතින් පුතා ගොඩක් ආසයි මේ මල් අතර මේ කැක්ටස් කට්ටියට. ඒක නිසා ඉතින් පුතාගේ ආසාවට තමයි මම ඉස්සරලාම කැක්ටස් පැල ටිකක් මිලදී ගත්තේ. මගේ ළඟ ඉන්නවා කැක්ටස් පැල ටිකක්. ඒගොල්ලෝ ගත්තේ පුතාගේ ආසාවට. නැතුව මට පොඩක්වත් ආසාවක් තිබුණේ නැහැ කැක්ටස් වලට. දැන් ඉතින් මටත් ආසාවක් ඇති වෙලා තියෙනවා කැක්ටස් ගැන. ඒක නිසා ඔන්න ඔය විදිහට කැක්ටස් ටිකකුත් එකතු කරගත්තා. මගේ යාළුවෝ දන්නවද මේගොල්ලෝ මං ගෙනාවේ පින්නවල ඉඳලා. අපි පින්නවල අලියානාථාගාරය සූ එක බලන්න ගියා. ඒ ගිය ගමන් ප්‍රතිභා කැක්ටස් කියන ලොකුවටම මල් පැල ව්‍යාපාරය කරගෙන යන ආදරණීය නංගි කෙනෙක්ගෙන් තමයි මම මේ පැල වර්ග දෙකම ගත්තේ. කැක්ටස් යායක් තියෙනවා. ඒ වගේම මේ පිලෝ වර්ග, අනෙකුත් මේ කපුරු වර්ග, රෝස, ඒ ආදි වශයෙන් ගොඩාක් පැල වර්ග එතන තිබුණා. ඊගාවට ගත්තා මෙන්න මේ බර්කින් යාළුවව. මෙන්න මෙයා. මේ බර්කින් යාළුවවත් ගත්තා. මගේ ළඟ බර්කින් පැල තියෙනවා. ඉතින් මට මෙයාවත් ගන්න හිතුණා. ඔන්න එයාවත් ගත්තා. ඔන්න ගෙවත්තට අලුතෙන් එකතු වුණ තවත් යාළුවෝ සෙට් එකක්. මගේ යාළුවන්ට ඔන්න ඔය විදිහට අරන් එන්න හිතුණා. කැක්ටස් වලට විශේෂයෙන් ආදරය කරන ආස කරන යාළුවොත් මේ අතර ඇති. ඒ වගේම ඇලෝවේරා කලෙක්ෂන් වලට ආසය ඉන්නවා. එහෙම කීප දෙනෙක්ම මගේ ඇලෝවේරා ප්ලාන්ට් සේල් වලින් ඇලෝවේරා පැකේජ් ගත්ත ගොඩක් කට්ටිය හිටියා. එහෙම තමයි ඉතින් එක එක පිස්සු හැදුනොත් හොඳ කරන්න හරි අමාරුයි. මේවා නම් ඉතින් නරක දේවල් නෙවෙයි. ඉතින් හොඳ දේවල්නේ. මානසික නිදහසට, මානසික සුවයට වටින කරන දේවල්. ඉතින් ඔන්න එහෙනම් අලුතෙන් ගෙනාව කැක්ටස් පැල ටික පොට් කරගන්න තමයි හදන්නේ. මේ බලන්න මෙන්න මේ වගේ තමයි මේ කට්ටිය හොඳින් මුල් ඇදලා තියෙන්නේ. මේගොල්ලන්ගේ ඉතින් මූල පද්ධතිය ඔහොම තමයි. ඔයිට වැඩිය එහෙම ලොකුවට පෙන්වන්න තරම් ලොකුවට මුල් ඇදෙන්නේ නැහැ. ඒවා ඉතින් මේගොල්ලන් ගොඩාක් ඉවසීමෙන් හදන්න ඕනේ කට්ටියනේ. මම මාධ්‍යත් කියලා ඉන්නම්. කොම්පෝස්ට් චූට්ටයි ගන්න යාළුවනේ. ඒ චුට්ටකට වැලි මිශ්‍ර කරගන්නේ වැඩිපුර ප්‍රමාණයක්. වැඩිපුරම තියෙන්න ඕනේ වැලි. මේගොල්ලෝ මාංශල ශාකයක්. ඒක නිසා ඉක්මනින්ම කුණු වෙන්න බලනවා. අනිත් කාරණාව ජල සම්පාදනය. ජලය සතියකට දෙකකට සැරයක්වත් දැම්මහම ඇති. ජල අවශ්‍යතාවය බලලා
වැහි කාලෙදි එහෙමනම් වැස්සට තියන්න එපා, තෙමෙන්න තියන්න එපා. මේ මං හිටව ගන්න තාලය මේ කැක්ටස් ඉතින් හිටවන විවිධ ක්‍රම තියෙනවා. මම මෙන්න මේ වගේ මේ කැක්ටස් එක එක ප්‍රමාණවල කට්ටිය මගේ ළඟ ඉන්නේ. මං ඉතින් චූටිම කට්ටිය මේ චූටි පොට් එකේ, ඊගා ප්‍රමාණයේ කට්ටිය අනික් පොට් එකේ එහෙම හිටව ගන්නේ. ජල බැස්ම ක්‍රමානුකූල වෙන්න මෙන්න මේ විදිහට පොල්ලෙලි කැබලි ටිකක් පොට් එකේ අඩියට දා ගන්නවා. ඊට පස්සේ කොම්පෝස්ට් වැලි මිශ්‍ර කරලා හදාගත්ත මිශ්‍රණයෙන් ටිකක් ওই විදිහට දා ගන්නවා. දාගෙන ඔය කැක්ටස් පුංචෙක්ව හිමීට ඕක ඇතුලෙන් තියෙනවා. ඔච්චර තමයි යාට කරන්න තියෙන්නේ. මෙන්න මේ පුංචව තමයි මම මේ චූටිම පොට් එකේ හිටව ගන්නේ. මෙයාලා ඊට පස්සේ ආයෙ මුකුත් කරන්න ඕනේ නෑ යාළුවනේ. මේ පොට් එක පිරෙන්න හැදෙනකන් තියලා තියන්න තමයි තියෙන්නේ. ඔන්නේ පුංචව තියලා ඔස්මොකොට් ටිකක් තමයි මේ එකතු කරගන්න යන්නේ. සැරෙන් සැරේ මේගොල්ලන්ට පොහොර දැමීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔස්මොකොට් මම මෙතන මේ අරන් තියෙන ඔස්මොකොට් එක මාස 8කට විතර සෑහෙනවා. ඔන්න වගේ ස්වල්පයක් දාගෙන ඊට උඩින් මම අර වෙනම මේ භාජනේ මේ බේසමේ වැලි ටිකක් තියනවා දැක්ක නේද මගේ යාළුවෝ. අන්නේ වැලි ටික මෙන්න මේ ඔස්මොකොට් ටික වැහෙන්න උඩින් දා ගන්නවා. මොකද අපි පොහොර මිශ්‍රණ දාගත්තට පස්සේ වගේ අර පොහොර ඇට පරිසරයට හිරු එළියට විවෘත කරලා තියන්න නැහැනේ. ඒක නිසා ඔන්න ඔය විදිහට වැලි මාද්දෙන් වහ ගන්නවා. මේගොල්ලන්ට ඉතින් පස් නෙමෙයි වැලි මාද්දේ තමයි ඕන කරන්නේ. අර මාංශල ශාකයක් නිසා ගොඩාක් වියලිව තියාගන්න තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් මම මේගොල්ලොත් මේ විදිහට මේ වගේ පොට්වල හිටව ගන්නවා. ඔන්න බලන්න මගේ වර්තමාන කැක්ටස් යාය. ඔන්න මොකද හිතෙන්නේ කියලා අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් ඕනේ යාළුවනේ. එහෙනම් මේ වගේ වීඩියෝස් තව බලන්න ආසාය අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා හැමෝටම. බුදු සරණයි.